ජීවිතය කියන්නේ කුඩා සරල සන්තෝෂ දේවල් සමූහයකට. ඒ කියන්නේ අති සාර්ථක මනුස්සෙක් වෙන එකවත් ඉහළ සාමාර්ථ විශාල ඉලක්ක විතරක්ම නෙමේ. ඒ දේවල් ජීවිතයට ඕනි. ඒ වුණාට සුවදායක නින්දක් ලැබෙන එකට, ආසම විදිය ෆිල්ම් එකක් බලන එකට, සමහර වෙලාවට අහස දිහා බලාගෙන ඉන්න එකට, ඒ වගේම දීර්ඝ සාමකාමී දවසකට, සුවඳ ඉටිපන්දමකට, ඔයා ආසම විදිහේ ලස්සන ඇඳුමක් ඔයාට හම්බෙන එකට, කවුරු හරි කෙනෙක්ව අගය කරන එකට, මල් සුවඳකට, ඒ වගේ දෙයකට අපි ජීවිතේ සරල සන්තෝෂ දේවල් වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපිට පුළුවන් අපි ගත කරන හැම මොහොතක්ම සුන්දර මොහොතක් කරගන්න වගේම සතුටින් ජීවත් වෙන්න හේතුවක් අපිට හදාගන්න. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක සෝලෝ ඩේට් එකක් ගැන. මම අද සෝලෝ ඩේට් එකක් යන්නයි හදන්නේ. ඉතින් එන්න මාත් එක්ක මේ සෝලෝ ඩේට් එක යන්න. මේ වෙද්දි ගොඩාක් කට්ටිය මේක බලන යාළුවොත් ගොඩාක් සෝලෝ ඩේට් යනවා ඇති. සමහර විට ඔයා සෝලෝ ඩේට් එකක් කවදාවත් ගිහිල්ලා නැතුව ඇති. මේක බලන්නේ ඉස්කෝලේ යන නාග කෙනෙක්, මල්ලි කෙනෙක් නම්, යුනිවර්සිටි යන කෙනෙක් නම් ඔයාට තවම සෝලෝ ඩේට් එකක් යන්න සල්ලි නැත්නම් ඒ ගැන වොරි වෙන්න එපා. ඒකයි මං ඉස්සෙල්ලම ඒ ගැන කියන්න හිතුවේ. මම ජොබ් එකක් කරන්න අරගෙන තවම වැඩි කාලයක් නැහැ. ඉතින් මං ඊට ඉස්සෙල්ලා කවදාවත් සෝලෝ ඩේට් ගිහින් නැහැ. මං කරේ පන්තිවලට යන එක, ඉස්කෝලේ යන එක, මගේ ස්ටඩීස් ඔක්කොම හරියට ඉවර කරගන්න එක. ඉතින් ඒවා සාර්ථක කරගත්තාම ඔයාට ලස්සන දවස් ඉස්සරහට අනිවාර්යෙන්ම එනවා කියන එක විශ්වාස කරගෙන ඉස්සෙල්ලා ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සෝලෝ ඩේට් කිව්වහම සෝලෝ ඩේට් එකක් කියන්නේ කොහෙට හරි ගිහලා කන එක විතරද? නෑ, එහෙම නැහැ. සෝලෝ ඩේට්ස් වර්ග කීපයක් තියෙනවා. අද මම මේ යන්නේ ගංගාරාමෙට ආවා මම. ඉතින් අද කොළඹට තමයි ආවේ. ගංගාරාමේ මේ හරිය මට හරි මේ කියන්නේ ටිකක් අතීතේ මතක් වුණා. ඒකට හේතුව මම යුනිවර්සිටි ඉන්න කාලේ ටික කාලයක් මේ කිට්ටුව අපේ හොස්ටල් එකක් තිබ්බා. මමත් ඉතින් තනියම පන්සලට ඇවිල්ලා ටික වෙලාවක් මෙතනට වෙලා ගත කරා. මම ඇත්තටම සෝලෝ ඩේට් එක යන්න ආවේ ටිකක් දවල් වෙලා නිසා මෙතනට එද්දි ටිකක් හැන්දෑ වෙලා තිබුණා. ඉතින් ඔයා ඔයාගේ දේවල් තනියම කරගන්නවා කියලා කියන්නේ කොච්චර වටිනවද? තනියම ඇවිල්ලා තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන තමන්ට අවශ්‍ය දෙයක් අරගෙන නිදහසේ ගත කරන කාලය හරියම නිදහස්. ඉතින් මේ සෝලෝ ඩේට් වලදී අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ අපේ ආත්මය සුවපත් කරගන්න. ඒ නිසා අපි වෙනුවෙන් විශේෂ දේවල් කරනවා. තනියම නිදහසේ ආගමික ස්ථානයකට යන එක, ඒ වගේම හිමත් නැතිනම් සමහර වෙලාවට සෝලෝ ඩේට් එකකින් අපි අපේ සමට සත්කාර කරගන්න අපිට සැලොන් එකකට ගිහිල්ලා මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් ගන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මම ඊළඟට ආවේ ස්පා සලෝන් එකේ ෆෙස්ටිව් ගැලරි එකට. CCC එක තියෙන්නේ ගංගාරාමේ ඉස්සරහ නිසා ඔන්න එතනට ආවා. ගන්න ඕන දේවල් ටිකක් තිබ්බ නිසා මට පුංචි ගිෆ්ට් එකක් අරන් දෙන්න මට හිතුණා. සෝලෝ ඩේට් එකකදී මම අනිවාර්යයෙන්ම කරන දෙයක් වගේම මම මගේ හැම මාසෙකදීම මං වෙනුවෙන් අලුතෙන් දේවල් ටිකක් අරගන්නවා. මොකද අපි අපිව සතුටු කරන එකෙන් තමයි අපි සතුටින් ජීවත් වෙන්න වැදගත් වෙන්නේ. ඒ නිසා ෆෙස්ටිව් ගැලරි එකටත් එකතු වෙලා මං වෙනුවෙන් තෑගි ගත්තා. ඒ මොනවාද කියලා වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට පෙන්නනවා. අපි අපිට ගිෆ්ට් අරන් දෙනවා කියලා කියන්නේ අනවශ්‍ය නාස්තියක් නෙමෙයි. මේ හැමදේම වෙන්නේ ඔයා පොඩ්ඩක් ඔයා වෙනුවෙන් ඔයාගේ සන්තෝෂය වෙනුවෙන් ඔයාට වැදගත් දේවල් අරගන්න එක. ඉතින් ඒක ඇතුලේ අපි අපිව සතුටු කරලා ඒ වගේම ලස්සන දවසක් ගත කිරීමක් බවට පත් වෙනවා මේ විදිහට සෝලෝ ඩේට් එකක් යන එක. ඉතින් දැන් නම් හවස් වෙලා මම බස් එකට නගිද්දි වෙලාවරය 7ට විතර ඇති. ඉතින් ඔන්න ඔහොමයි මගේ පුංචි සෝලෝ ඩේට් එක ඉවර වුණේ. ඊළඟට අපි බලමු මොනවද මං අරගත්ත ගිෆ්ට්ස් කියලා මට මං වෙනුවෙන්. ඉතින් ඔයාට ඔයා වෙනුවෙන් අරන් දෙන තෑග්ගක් කියලා කියන්නේ ඔයාටම දෙන රිවෝඩ් එකක්. හරි එහෙනම් මම මොනවද shopping කරලා ගත්ත කියන එක මම මේ වීඩියෝ එකේම ඔයාලත් එක්ක බෙදා ගන්නම් ගත්ත දේවල් මොනවද කියලා. ඉතින්
මෙන්න මේක තමයි මම ස්පා සලෝන් එකෙන් ඩේ අවුට් එක ගිහිල්ලා අරගත්තු බලු ටික. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම එයාලගේ තිබුණා ඔෆර් එකක්. ඒකේ තියෙන්නේ ප්‍රොඩක්ට්ස් 6ක් රුපියල් 3000කට ගන්න පුළුවන්. එතනදී එක වර්ගකින් එක ප්‍රොඩක්ට් එක ගන්න තමයි මේ ඔෆර් එකට ගන්න පුළුවන් වුණේ. ඒතර මේ ටික ඔක්කොටම උනේ රුපියල් 3000යි. මෙතන තියෙනවා ෆේස් වොෂ් එකක්. මේක මම යූස් කරන ක්ලෙන්සර් එකේ පොඩි සයිස් එක. මම ක්ලෙන්සර් එක ඉවර වෙන යන නිසා මම හිතුවා ඒ වර්ගෙම එකක් ගන්නවා කියලා. මේක තියෙන්නේ අලගේ ෆෙස්ටිව් ගැලරි එකේ තමයි මේ ඔෆර්ස් දෙන්නේ. ඉතින් ඒවා කාලෙන් කාලෙට ඒගොල්ලෝ අරගෙන එනවා. වන් ගෝල් ෆේස් එකට, CCC එකට, හැව්ලොක් සිටි එකට එහෙම. නැත්නම් කැන්ඩි සිටි සෙන්ටර් එකටත් යාලා යනවා. ඉතින් ඔන්න මේ ෆේස් වොෂ් එක මේක වයිට් මින්ට් facial cleansing foam එක කියලා කියන්නේ. මේකෙන් අපේ මුහුණේ තියෙන පිම්පල්ස් හොඳ කරගන්න ගොඩක් හොඳ ෆේස් වොෂ් එකක්. ඊට පස්සේ මම කලින් සැරේ නම් අරගත්තේ යාලගේ මේ සැන්ඩල්වුඩ් එකෙන් සහ කොකනට් එකෙන්. මේ පාර මේ ස්ලීප් බොඩි මිල්ක් කියන මේක apply all over hands and body massage and leave on කියලා කියන්නේ. මේක ක්‍රීම් එකක් වගේ අර බොඩි ලෝෂන් එකක් වගේ ගන්න පුළුවන්. අපි බලමුකෝ සුවඳ. ඊළඟට එයාලගේ shower gels මාරම සුවඳයි. මම හරිම ෆේවරිට් එකක් තමයි ස්පා සලෝන් එකේ shower gels කියලා කියන්නේ. තියෙන පොඩ්ඩ සයිස් නේ ටිකක් කියන්නේ චූටි සයිස් නේ. ඒතර මේක මෙයාලගේ ප්‍රොඩක්ට්ස් වල ගාණ වැඩි. ඒ නිසා හොඳ මේක තමයි මම බොඩි වොෂ් කරද්දී මම කරන්නේ සෙලම සෝප් එකකින් ඩව් හරි නැත්නම් වෙන සබන් එකකින් වොෂ් කරලා ඊට පස්සේ මේක ඇප්ලයි කරලා මේකෙන් වොෂ් කරන එක තමයි. එතකොට මේකේ සුවඳ අපිට ගොඩක් වෙලා තියෙනවා. ඒකට මෙන්න මේක තමයි ස්පා සලෝන් sensual sandalwood bath and shower gel එක තමයි. ඒක sandalwood සුවඳක් එනවා. ඒක මේ body mist එකේ sleep body mist and pillow මිස්ට් කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ මේක නිදා ගන්නකොට ඔයාලට කාම් සුවඳක් නිදා ගන්න තැන ඒ සුවඳ වෙන්න මේක යූස් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මේකෙන් එන්නේ අර නින්දට හරියන කෙනෝයි මිග්‍රේන් තියෙන සැර සුවඳවල් හරියන්නේ නැති අයට මම හිතනවා මේක හොඳ සුවඳක් වෙයි කියලා. මොකද මටත් සැර සුවඳවල් ඇත්තට සෙට් වෙන්නේ නැති නිසා තමයි මම සිලෙක්ට් කරලා මේ කාම් සුවඳවල් තියෙන ඒවා විතරක් ගන්නෙ. ඊළඟට මම ගත්තා sensual sandalwood body scrub එක. sensual sandalwood body scrub එක මේක එහෙන් ටෙස්ට් එක බලලා ගත්තේ. මේක sandalwood සුවඳක් තමයි මේ ස්ක්‍රබ් එකේ තිබුණේ. මේක බොඩි එකට යූස් කරන්න පුළුවන් ස්ක්‍රබ් එකක් විදිහට. මේ ස්ක්‍රබ් එක යූස් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඒ රේන්ජ් එකේ වෙන sandalwood බොඩි වොෂ් එකෙන් වොෂ් කරන්න. ඊළඟට යාළගේ තියෙන hand creams මං ගාව දැනට මේගොල්ලන්ගේ lemon hand cream එක තියෙනවා. මේක Ceylon elephant pink grapefruit hand cream intensive hand cream කියලා කියන්නේ. ඉතින් මේ hand cream එකත් මම එහෙදි try කළා. මේක සුවඳයි. ඉතින් මේක මම gift එකකට ගත්ත එකක්. ඒකට කියන්නේ මෙහෙ ගත්ත birthday gift එකකට. මෙන්න මේක තමයි ඊළඟට මම ගත්තේ. මේකේ තියෙන්නේ beach jungle Ceylon උණ වටුන. ඒගොල්ලන්ගේ තියෙනවා මේ වගේ beach fragrance range එකේ products ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ body mist එකයි බොඩි ලෝෂන් එකයි. මම මේක දැන් අන්පැක් කරන්නේ නැහැ. මම මේක ටැග් එකට ගත්ත නිසා. නේද? ඒක සුවඳයි. මම මේක සාහන ප්‍රමාණයක් එතන තියෙනවා ගොඩක්. ඒකෙන් try කරලා බලලා තමයි මම මේක අරගත්තේ. මේක හොඳ සුවඳක් තියෙනවා. මෙහෙමයි Spa Salon fragrance ගොඩක් වෙලා සුවඳ තියෙන්නේ නැහැ. අපි දන්නවා Youth perfume කියන එක තමයි සුවඳ වැඩි. body mist වල සුවඳ වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. හැබැයි අර අපිට රීඇප්ලයි කරන්න පුළුවන්. ඒක බජට් ෆ්‍රෙන්ඩ්ලි නම් සහ සුවඳ තියෙනවා නම් ඉතින් මේ විදිහට බජට් එකට අනුව ගන්න පුළුවන් නම් බොඩි මිස්ට් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. මේ ප්‍රොඩක්ට්ස් ගොඩක් ගත්ත නිසා හම්බුණා ඒගොල්ලන්ගෙන්
පොඩි අර ටෙස්ටිං වලට අපිට යාලා දෙනවනේ පොත මේ යාලා මෙන්න මේක දාලා තිබුණා. ඒ කියන්නේ අර ඒක හරිම සුවඳයි. මොකද්ද මේක Uda perfume essential oil blended කියලා perfume එකක ටෙස්ට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ තියෙනවා Sparcelone Armor Tinted Lip Balm. මේ lip balms හොඳයිද කොහොමද කියලා. මේ ඔන්න ඔය ටික තමයි මගේ Sparcelone එකෙන් මම මේ සැරේ festive gallery එකට ගිහිල්ලා අරගත්ත products ටික. ඉතින් මේ වීඩියෝ එක ලස්සනයි නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ලස්සන වීඩියෝස් ඉස්සරහට ගොඩාක් කාලට අරගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe කරගෙන like බටන් එකත් ඔබගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.